ඔයාලට කියලා දෙන්න හදන්නේ මිකාසික් බෝ ගේම් එකේ කොහොමද ගෙවීම් කරන්නේ කොහොමද ඔයා ඔට්ටු අල්ලන්නේ කියන එක පොඩි හැඳින්වීමක් කරලා කියලා දෙන්න තමයි හදන්නේ. වැඩි හරියක්ම මම මේ ගේම් එකේ කියන්නේ වීඩියෝ එකක් මේ විදිහට කරන්න හේතුවේ මගේ අලුත් ගෲප් එකට ආපු මගේ අලුත් කට්ටිය වෙනුවෙන් මේ මෙගාසික් බෝ ප්ලේ කරලවත් නැති කෙනෙක්ට මේ ගේම් එක කොහොමද ප්ලේ කරන්න කියලා හඳුනා ගැනීමේ වීඩියෝ එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේකට ඔට්ටු අල්ලන්නේ නැහැ. මම මුදල් දැම්මෙත් නැහැ. ඉතින් මම කරගෙන යන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයාලට මේ හිතේ මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ ගේම් එකේ ඉස්සරම කියලා දෙන්නම් ගේම් එකේ කොහොමද ඔයාට ගෙවීම් කරන්න ඒ ටික හඳුනගන්නේ කොහොමද කියලා. එතකොට ඔයා බලන්න මේ තියෙන ස්මෝල් ඊට පස්සේ ODD even big කියලා තියෙනවා. මේ හතරටම ගෙවන්නේ එකට එකක් විතරයි. ඒ කියන්නේ ඔයාලා රුපියල් 200ක් දැම්මොත් ඔයාලට ඒකට රුපියල් 200ක වින් එකක් එක්කන් රුපියල් 400ක මුදලක් තමයි වින් එකක් ආවොත් එන්නේ. එතකොට ඔයාලට ඒක මම හිතන විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති. එතකොට මම ඊළඟට යනවා මෙතන තියෙන ඩිසයින් ඒ කියන්නේ ඩොට් තියෙන සමහරව ඒක දන්නෙත් නැහැ. ඩොට් තියෙන එක කොටුවේ තියෙන්නේ. අන්න එතකොට ඒ ඩොට් තියෙන තනි කොටු දෙකක් තියෙනවා. එතකොට කියන්නේ අපි ඒකට කියනවා මම නම් සාමාන්‍ය කියන්නේ එකේ කොටු දෙක කියලා. ඊළඟට මම කියන දෙකේ කොටු දෙක, තුනේ කොටු දෙක, හතරේ කොටු දෙක, පහේ කොටු දෙක, හයේ කොටු දෙක. ඉතින් මම මේ සරලව මේ හැමදේම පැහැදිලි කරලා කියලා දෙන්නේ. සමහරුන්ට ඇත්තටම තේරෙන්නේ නැහැ මේ ගේම් එක ප්ලේ කරලවත් නැති අය ඉන්නේ. ඒ අයට තමයි මේක ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය මේ කැට තුන වැටෙනකොට ප්ලේ වෙලා වැටෙනකොට මට ඔයාට ගෙස්ට් කරන්න පුළුවන් මේ දෙකේ කොටු දෙකක් එක්ක තමයි මේ අංකේ වැටෙන්නේ කියලා. එතකොට ඔයා මේ දෙකේ කොටු දෙකත් එක්ක මේ ඩිසයින් දෙකට රුපියල් 200ක් විතර දාලා තිබ්බොත් මේක 8 ගුණයකින් තමයි ගුණ වෙන්නේ. ඊට අමතරව මේවට මෙගාවින් හම්බෙනවා. මම හිතන විදිහට මේකට 15න් 25න් 20න් 88න් 50න් ගුණ වෙනවා. දැන් මේ පහේ කොටු දෙකට දාලා තියෙන්නේ 20න් ගුණ වෙනවා කියලා. අන්න එතකොට තමයි ඒක ගේම් එක ප්ලේ වෙනකොට තමයි මේ ගෙවීම් කියන්නේ මෙගාවින් එක කියන එක ගෙවන්න දෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා ඒ කියන්නේ තනි කියන්නේ එක වගේ කොටු 3 තියෙන එක. එතකොට ඒකට අපි කියනවා N triple එකක් කියලා. N triple එකක් කියලා තමයි මේකට කියන්නේ. එතකොට ඔයාලා මේ ඩිසයින් මේ දැන් දැක්කනේ තනි කොටු දෙකක් වටනවා. ඉස්සෙල්ලා මම කිව්වේ ආන් ඒ දෙකට. එතකොට ඒකට දාලා තිබුණොත් ඔයාට 8 ගුණයක් ගෙවෙනවා. 1000ක් දාලා තිබ්බොත් එතන 8 ගුණයක් හම්බෙනවා. ඊට අමතරව ඒවට ගෙවීම් මෙගාවින් එකක් ආවොත් ඒකත් ඔයාට දෙනවා. එතකොට ඊළඟට තියෙන මේ එක වගේ කොටු 3 තියෙන එක. ඒකට කියන්නේ N triple කියන එක. මේ ඩිසයින් තුනට මේ තුනේ කොටු තුනට ඔයා රුපියල් 150ක් දාලා තිබුණොත් ඔයාට 150 ගුණයකින් තමයි ගුණ වෙන්නේ. ඒක සාමාන්‍ය ගාන 150 ගුණයකින්. එතකොට මෙගාවින් එකක් වගේ ආවොත් ඔයාට සමහර වෙලාවට 888න් 500න් ගුණ වෙනවා. මේ N triple කියන එක. එතකොට මේ N triple කියලා 30 කියන්නේ එකට 30ක්. ඒ කියන්නේ 30 ඔයා රුපියල් 150ක් දාලා තිබ්බොත් 30 ගුණයකින් තමයි ගුණ වෙන්නේ. N triple කියන එකට. ඒ කියන්නේ මේ කෝක උනත් මේ තුනේ කොට තුන දෙකේ කොට තුන එකේ කොට තුන හතරේ කොට තුන පහේ කොට තුන හයේ කොට තුන මේ කෝක උනත් ඔයාට මැදට රුපියල් 150ක් දාලා තිබ්බොත් ඒ කියන්නේ N triple කියන එකට දාලා තිබුණොත් ඔයාට හම්බෙනවා 30 ගුණයකින්. ඊට අමතරව උපරිම මේක ගුණ වෙනවා මෙගාවින් එකකින් 50න් 88න්. ඉතින් මම හිතනවා ඒකත් තේරුම් ගන්න ඇති කියලා. ඊළඟට මම යනවා මෙතන තියෙනවා 4න් පටන් ගත්තාම 10 දක්වා ස්මෝල් පැත්ත. ඒ කියන්නේ ස්මෝල් අංක වැටෙන්නේ 4 ඉඳලා 10 දක්වා. එතකොට 11 ඉඳලා 17 දක්වා තමයි බිග් අංක වලට අයත් වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ 4 කොටුවට යටින් 50ට එකට 50ක් කියලා තියෙනවා. තේරුණාද? එතකොට 5ට එකට 20ක් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ එකිනෙකට අංක වලින් ඔයාලා දකින්න ඇති මේ ගුණ වීමක් වුණා මෙතන මේ තුනේ කොට දෙක 50 ගුණයකින්. අන්න ඒකට තමයි මෙගාවින් එක කියලා කියන්නේ. ඉතින් ඔයා දාලා තිබ්බනම් රුපියල් 150ක් දාලා තිබ්බනම් 50 ගුණයකින් ගුණ වෙනවා. ඉතින් ඒක නිසා මේ ගේම් එක ගොඩාක් වටින ගේම් එකක්.
ඔයාලට රුපියල් 5000ක් දාගත්තා වුණත් රුපියල් 30න් පටන්ගෙන එකක් අල්ලගෙන හිටියත් ඔයාලට වින් එකක් ගන්න පුළුවන්. ඒක වැටුණොත්. ඊට පස්සේ මම කියනවා මේ එකිනෙකට අංකවලට යටින් දාලා තියෙන්නේ ඔයාලට ගෙවීම් කරන විදිය. ඊට අමතරව තමයි මේවට මෙගා වින් එක හම්බෙන්නේ. ඒක අර මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගුණ කිරීමත් එක්ක එකපාරම ගේම් එක ප්ලේ වෙනකොට තමයි මෙගා වින් එක එන්නේ. එතකොට මම කියන්නම් තව දෙයක් අපිට වැදගත්ම දෙයක් 4 5 6 15 16 17 මේ අංකවලට මෙගා වින් දෙනවා වැඩි. එතකොට මේ 7 8 9 10 11 12 13 14 කියන අංකවලට උපරිම 20 ඉඳලා 15 ඉඳලා 30 දක්වා 30 දක්වා තමයි ගුණ කිරීම ලැබෙන්නේ. ඒ කියන්නේ මෙගාවෙන් ලැබෙන්නේ. එතකොට මේ 4 5 6ට 4 ගත්තොත් 500න් 250න් 88න් ගුණ වෙනවා. 4යි 17යි දෙකම. එතකොට මේ 5 16 5 16 කියන දෙකත් 50න් 88න් 150න් 250න් ගුණ වෙනවා. එතකොට 6 16 කියන 6 15 කියන අංක එක උපරිම ගුණ වෙන්නේ 150න්. ඒක 30න් 25න් ඒ ටික 50න් ඒ ටික ගුණ වෙනවා. ඒ 6 15 කියන අංක. ඉතින් ඔයාලට පේනවා ඇති දැනටත් මේ මෙගාවින් දෙනකොට දානවා මේ විදිහට 250න් එහෙම ගුණ වීම දෙනවා කියලා. ඉතින් වැටුනොත් ගෙවනවා. ඊට පස්සේ තියෙනවා මෙතන දෙකේ එක කොටුව එතකොට ඩිසයින් නේද? ඩබල් තියෙනවා. එතකොට මේ මෙතන තියෙන්නේ මේ කොටු තුන ඔයාලා බලන්නකෝ දැන් මෙතන ප්ලේ වෙනවා. ඔන්න ප්ලේ වෙනකොට වැටුණා 5 කොටුවයි 6 කොටුවයි 3 කොටුවයි. එතකොට මේ තියෙන මේ ඔයාලට දිස්සලා පේනවා ඇතිනේ මේ මොනවද මෙතනින් දිනුම් දුන්නේ කියලා. එතකොට 5 කොටුවයි 6 මෙතනටත් කියවනවා 3 කොටුවයි 2 කොටුව. එතකොට ආන් ඒ වගේ මේ වැටෙන ඩිසයින් ඒ කියන්නේ මේ වැටෙන කැට තුන මොන විදිහටද වැටෙන්නේ මොන ඩිසයින් එකත් එක්කද වැටෙන්නේ කියන එකට අපිට මෙතෙන්ට බෙට් කරන්න පුළුවන්. දැන් බලන්න 4යි 2යි 3යි. එතකොට 4යි 2යි 3යි කියන්නේ මේ දිස් වෙලා පෙන්නුනේ ඒවට වින් කරා. එතකොට ඔයා දාලා තිබුණොත් මේ 4යි 2 කොටුවට මේ 3යි 2 කොටුවට 4යි 3 කොටුවට ඔයාට දාලා තිබ්බොත් මේක 5 ගුණයකින් ගුණ වෙනවා. මේ මෙතන මේ අංකවලටත් වඩා මම දකින එකම දෙයක් තියෙනවා. මෙන්න මේ හරියට ඒ කියන්නේ මේ ඩිසයින් වලට ඔයා ඔට්ටු ඇල්ලුවත් ඔයාට හොඳ වින් එකක් ගන්නත් පුළුවන්. හැබැයි පොඩියට මේකට ගෙවීම් කරන්නේ 15න් අර ඉස්සෙල්ලා අර මම කිව්වා වගේ 15න් 20න් 25න් තමයි මේක ගුණ වෙන්නේ. ඊට එහා මෙතන ගුණ වෙන්නේ නැහැ. ඒ වුණත් සාමාන්‍ය රුපියල් 1000 2000 3000 5000 දාලා සෙල්ලම් කරන කෙනෙකුට මේ කොටුව ඇතුළට ආවනම් මේ කොටුව ඇතුලේ ඔයාලා ඔට්ටුවක් ඇල්ලුවා නම් ඔයාලට වින් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. මෙතන 8 ගුණ වුණා 25. අන්න ඒකට තමයි මෙගා වින් එක කියන්නේ. ඔයාලා ඔට්ටු අල්ලලා තිබුණා නම් ෆලෝ කරගෙන ගියා නම් 8 මේ අවස්ථාවේ ඔයාට 25 ගුණයකින් ගුණ වෙනවා. අන්න ඒ වගේ තමයි මේක හරිම ලේසි ඉගෙන ගන්න. ඉතින් මේ ඩිසයින් වලටත් මට කියන්න ඕන උනේ මේ ඩිසයින් වලට උනත් ඔයාලට ඔට්ටුවක් දැම්මොත් වින් එකක් ගන්න පුළුවන්. හොඳ පින් එකක් ගන්න පුළුවන්. ඉතින් නිතරම මේ කොටුනේ වැටෙන්නේ නේද? මේ ඩිසයින් තමයි මේ නේද ගේම් එක ප්ලේ වෙලා වැටෙන්නේ. එතකොට මේ කොයි වෙලාවක හරි මේ ඔයාලා ඔට්ටු අල්ලන ඩිසයින් එක කොයි වෙලාවක හරි වැටෙනවා. එතකොට මම තව දෙයක් කියන්නම් ඔයාලා මේ ඩිසයින් එකකට ඔට්ටු අල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ඩිසයින් තුනක්වත් ෆලෝ කරන්න. මොකද මේ ඩිසයින් එක කොයි වෙලාවෙ වැටේද කියන්න අපි දන්නේ නැහැ. එතකොට මේ ඩිසයින් තුනක් ෆලෝ කරනවා කියන්නේ ඔයාට මේ අතර ගේම් තුනක් හතරක් ප්ලේ වෙනකොට උපරිම ඔයාට මේ වින් එක ලොස්ට් එකත් එක්කම කවර් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි මම කියන්නේ. ඊට යටින් තියෙනවා තනි කොටු. 1 කොටුව 2 කොටුව 3 කොටුව 4 කොටුව 5 කොටුව 6 කොටුව. මෙන්න මේවට 4 කොටුව කියලා හිතමුකෝ 34 ඩිසයින් එක. එතකොට 34 ඩිසයින් එක තියෙන කොටුව ඒකට ඔයාලා රුපියල් 200ක් දැම්මොත් එකට එකයි ගෙවන්නේ. ඒ වුණාට මෙතන ගේම් එක ප්ලේ වෙලා මේ ඩිසයින් දෙකක් වැටුනොත් ඔයාට ඩබල් එකට දෙකක් ගෙවනවා. එතකොට මේ ඩිසයින් එක කියන්නේ එන ට්‍රිපල් එකක්ම වැටුනොත් ඒ කියන්නේ 4 කොට 3ක් එක වගේ 3ක්ම වැටුනොත්
ඔයාට 3 ගුණයකින් ගෙවනවා. සාමාන්‍යයෙන් මේකට මෙගා වින් එකක් ආවොත් ඒ මෙගා වින් එකත් උපරිම 88 දක්වා ගෙවනවා. 88 ගුණ කිරීම දාලා තිබ්බොත් 88න් 50යි ගුණ කිරීම දාලා තිබ්බොත් 50යි. අන්න ඒ විදිහට තමයි ගෙවීම කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ මගේ පේනවා 30 කියන එක. ඉතින් මේකේ සල්ලි නැති නිසා මට ඒක පෙන්වන්න විදිහක් නැහැ. මේ 30 තියෙන තැන ටච් කරාට පස්සේ ඔයාලට ඕන ඔට්ටුවක් දාගන්න පුළුවන් විදිහට මුදල් හරව ගන්න පුළුවන්. 30 රුපියල් 30 ඉඳලා තියෙන්නේ 30න් ගාවට 150 300 ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔයාට ඕනේ රුපියල් 30න් නම් 30 කියන එක සිලෙක්ට් කරගන්න. එතකොට 150න් නම් 150 කියන එක සිලෙක්ට් කරගන්න. ඒ විදිහට පුළුවන් ඔයාට මේ ගේම් එක මේ විදිහට ඔට්ටුව රුපියල් 30ට හෝ 150ට දාගන්න. ඔන්න ඉතින් මම මේ විදිහට මේක හඳුන්වා දීමේ වීඩියෝ එක මම මේ විදිහට කරා. ඉතින් නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් ආයෙත් මම මේක මෙගාසික් බෝ වීඩියෝ 1 කියලා තමයි දාගන්නේ. කලින් මගේ YouTube එකේ සෑහෙන මම වීඩියෝ කරලා තියෙනවා. අනිත් YouTube එකෙත් තියෙනවා. ඉතින් මේ මගේ මේ group එකේ අලුතෙන් ආපු සියලු දෙනාට මේ ගේම් එකේ කොයි විදිහට ගෙවීම් කරන්නේ කොයි විදිහටද ඔට්ටු අල්ලන්නේ කියලාද ඔට්ටු අල්ලන්නේ කොයි විදිහටද කියලා මම ඊළඟට මෙගාසික් බෝ 2 කියන group වීඩියෝ එකෙන් හමු වෙන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.